සබරගමුව පළාත තම අනසකට නතු කරගෙන සිටි මෙරට කළු කුමාරයාගේ රාජධානී හෙවත් මඩුවන්වල වලව පිළිබඳවයි මේ මතකාවර්ජනය. මඩුවන්වල පරපුරේ ඉතිහාසය වර්ෂ 1619 සිට 1964 දක්වා දිව යනවා. මෙම කාලය තුළ මඩුවන්වල ප්‍රදේශයේ විසූ රටේ මහත්තයා මඩුවන්වල දිසා නමින් ජනප්‍රියතාවයට පත්ව සිටියා. මඩුවන්වල රටේ මහත්තයා පිළිබඳ ඓතිහාසික තොරතුරු වලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ඇත්තේ ජනප්‍රවාදයේ. මඩුවන්වල මහදිසාව උපත ලබා ඇත්තේ 1884 දී. ඔහු ඉපදෙන්නට පෙර ඔහුගේ පියා මියගිය බවද මවද දින 7ක් යෙදුණු තැන මියගිය බවද කියවෙනවා. මඩුවන්වල දිසාවගේ අනසකට යටත්ව තිබූ ප්‍රදේශයේ මිනිසුන්ට හිතු මනාපයට කිසිදු වැඩක් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. එකල පුරුෂයන්ට සිය දැලි රැවුල කැබෑමට පවා දිසාවගේ අවසරය ලබාගත යුතු වුණා කියලායි ජනප්‍රවාදී පවතින්නේ. ඉංග්‍රීසි ඒජන්තවරයෙකු ප්‍රාදේශීය සංචාරයේ යෙදෙද්දී මෙම මඩුවන්වල වලව්වට පැමිණ තිබෙනවා. දිසාවට නොදන්නා පැමිණීම පිළිබඳ උරණ වූ දිසාවේ ඔහුට අඩත්තේට්ටම් කර පන්නා දැමූ බවද කියවෙනවා. වර්ෂ 1700 දී රජකම් කර දෙවන විමල ධර්මසූරිය රජුගේ පාලන කාලය දක්වා දීර්ඝ ඉතිහාසයක් මෙම වලව්වට තිබෙනවා. වලව් සහිත භූමිය අක්කර 12500ක්. මෙහි උළු සෙවිලි කිරීමද ඓතිහාසික සිදුවීමක්. කීර්තිසිරි රාජසිංහ රාජ්‍ය කාලයේදී විජේසුන්දර මොහොට්ටාල විසින් ලන්දේසීන්ට එරෙහිව මාතර සහ කටුවන යුද්ධ ජය ගැනීම හේතුවෙන් සතුටටපත් රජතුමා ඔහුට මඩුවන්වල වලකට ගම නින්දගමක් ලෙස සන්නසකින් පැවරුවා. කෙටි කාලයක් තුලදී ලන්දේසි ආක්‍රමණිකයන්ට විරුද්ධව යුද්ධයට නායකත්වය දුන් නිලමේවරුන්ට තම නිවෙස්වල උළු සෙවිලි කරගැනීමේ අවසරය රජු විසින් ලබා දුන්නා. එවැනි අවසරයක් ලබා දුන්නේ රාජමාලිගාව ආගමික ස්ථාන හැර වෙනත් කිසිදු සාමාන්‍ය නිවසකට උළු සෙවිලි කිරීමේ අයිතිය නොතිබුණු යුගයකයි. මෙකී අවසරය සමග ගොඩනැගිල්ලේ ආකෘතියද වෙනස් කළ ඔහු ස්වදේශීය වාස්තු විද්‍යා උරුමයට නව මානයක් එක් කළා. මෙම වලව්ව සිය නිවස කරගත් මූලිකයා ලෙස සලකන්නේ මඩුවන්වල වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදලිවරයා. එම නිර්මාණයට තේජස මුසු කළ තරුණ විජේසුන්දර මුදලිගේ අතගනු ලැබුවේ බලන්ගොඩ මහවල තැන්න වලව්වේ කුමාරිකාමි වීමද තවත් සුවිශේෂී කරුණක්. මහ මුදලි හා බිරිඳ එහි පදිංචි වී ටික කලකට පසු පුත්‍රවණක් ලැබුණා. මහ මොහොට්ටාලගේ මරණයෙන් පසු පුංචි මොහොට්ටාල නමින් ඔහු සිය පෙළපත ඉදිරියට ගෙන ගියා. පවුර තුනකින් අලංකාර වූ වලව්වේ පිටත පවුර ශක්තිමත් කළු ගලින් නිමවා තිබෙනවා. එහි ඇතුළු වන දොරටුව හඳුන්වන්නේ ගල් උළුවස්ස නමිනුයි. එම ගල් උළුවස්ස එතරම් උස් නොවූ එකක්. ඊට හේතුව තමයි මඩුවන්වල දිසාව එතරම් උස පුද්ගලයෙක් නොවීමත්, වලව්වට පැමිණෙන ඕනෑම අයෙක් වලව්වට හිස නමා ඇතුළු විය යුතු වීමත්. දොරටුව දෙපස මනරම් ලියවැල්ද ඒ මත මකර තොරණක හැඩයගත් ගල් ආරෝප්පුවක්ද දක්නට ලැබෙනවා. තොරණ දෙපස කැටයම් කර නෙළුම් පොහොට්ටු දෙකක්ද වනවා. පෙර කාලයේ ඒ අසල පුණු කලස් තුනක් තිබූ බව කියවෙනවා. වලව්ව වටා ඇති ප්‍රාකාරයේ පිවිසුම් දොරටුව සෙල්මුව ආරෝප්පුවකින් යුක්තයි. වලව්වේ මැද කොටසට සම්බන්ධ වන කොටස් මනරම් ලියවැල් හා බොරදම් කැටයම් දක්නට ලැබෙනවා. ඇතුළු පවුර පහන් පවුර නම් වන අතර එහි අලංකාර පහන් කුඩි රසක් තිබෙනවා. එමෙන්ම වලව්වට ජලය සපයන සිසිල් ජලය පිරි ලිඳත් පිඟන් ගඩොල් අල්ලා ඇති නානගේ නෂ්ටාවශේෂත් තවමත් මෙහි දක්නට ලැබෙනවා. වසර 100 ගණනක් පැරණි කුඹුක් හා හික්ගස්ත වලව්වේ ජීවත් වූ මහා රදලවරයාගේ පෞරුෂත්වය හෙළි කරන ජීවමාන සාක්ෂි. ගොඩනැගිල්ලට ඇතුළු වන ප්‍රධාන දොරටුව පාමුල සඳකඩ පහනක් වන අතර මේ විවිධ සත්ත්වරූප නෙලා තිබුණා දැකගත හැකියි. වර්ෂ 1930 දී පවන මෙම වලව්වේ කාමර 121ක් හා මැද මිදුල් 21ක් තිබූ බවයි පැවසෙන්නේ. මෙම මැද මිදුල් වල වලව් අත්තට එකතු වන සියලුම ජලය මඩුවන්වල වැවට ගලා යනසේ සකස් කළ මනා ජලාපවාහන පද්ධතියක් තිබූ බවට සාධක අදටත් දෘශ්‍යමාන පවතිනවා. මහා බංගලාවට අයත් කොටසේ විශිෂ්ට කාමරය, දිග්ගයි කාමරය, රටබීම කාමරය, ඩිංගිරි අප්පෝගේ කාමරය, ලොකු ඩිංගිරි අප්පෝගේ කාමරය, දිසාවගේ නිදන කාමරය, තිඹිදිගේ ආදී කොටස් දැකගත හැකියි. එමෙන්ම මඩුවන්වල වලව්වේ කාන්තාවන්ට මාසික ඔසප් සමයේදී රැඳී සිටීම සඳහා වෙන් වූ කාමරයක් තිබූ බව පැවසෙනවා. මහා බංගලාවේ වලව්වේ වහලේ පළ 4ක් එකතු වන සෑම ස්ථානයකම මැද මිදුල ඇති අතර මේවා දැව ආරෝපු 12කින් අලංකාර කර තිබෙනවා. නූතන වාස්තු විද්‍යාත්මක න්‍යායයන්ට අනුව ඉදිකර තිබූ මේ වලව්වලට කිසිදු උපද්‍රවයකින් තොරව තවමත් ආරක්ෂා වී තිබෙනවා. මේට ඇතුළු වීමටත් දොරටු 3ක් පවතිනවා. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ විට මහා බංගලාව නැමැති ආලින්දය හමු වෙනවා. මෙහි මඩුවන්වල දිසාවගේ ජීවමාන උස සහිත ඡායාරූපයක් තිබෙනවා.
මෙම ශාලාව අසලම පුංචි බංගලාව නැමැති ශාලාවක් පවතිනවා. එහි උළුවස්ස කටුවන ලන්දේසි බලකොටුවට පහර දී රැගෙන ආව බව සඳහන්. දිසාවගේ සයනාගාරයේ සිට උළුවස්සෙන් එළියට එන විට වික්ටෝරියා රජුගේ රූපය සහ ඉංග්‍රීසි ලාංඡනය වන රන්පවුම පෑගෙන සේ සකස් කර තිබීම විශේෂත්වයක්. දිසාවගේ අධිරාජ්‍ය විරෝධී බව මෙයින් මනාව පිළිබිඹු වෙනවා. එමෙන්ම වලව්ව තුළම පිරිත් මණ්ඩපය ඇත තනා තිබෙනවා. මහ බංගලාව වට කරමින් ගොඩනගා ඇති ආරක්ෂක ප්‍රාකාර මෙකල ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වන්නා. මහ බංගලාවේ සිමෙන්ති තැඹු බිම විඟන් කටු යොදා විවිධ රටා බව අලංකාර කර තිබෙනවා. මොසයික් කලාව ලෙස හැඳින්වෙන්නේ මෙම රටා මැවීමයි. නැටුම් කාමරය, බිලියඩ් කාමරය, බුදුමැදුර, තිඹිරිගෙය, ගබඩා කාමරය, නඩු ඇසීමේ කාමරය වැනි බොහෝ කාමර මෙහි පැවති කාමර අතර ප්‍රධාන තැනක් ගන්නවා. මධ්‍ය කාලීන ශ්‍රී ලංකාවේ සුපිරි නිර්මාණයක් වූ මඩුවන්වැල වලව්ව හා එහි පාලකයින් තම ප්‍රදේශයේ දේශපාලන බලය පැතිර වූ කේන්ද්‍ර ස්ථානයක්. එවකට පැවති ආණ්ඩුවේ බලයට සමීපව මෙහි විසූ මුදලිවරු පළාතේම සිය ආධිපත්‍යයට පතුරවා තිබෙනවා. ඔවුන්ට ඉහළින් මැස්සෙකුටවත් ඉගිලී යන්නට අවසර ලැබී නැති බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. මෙවැනි පොරපුරක් අවසන් වූයේද ඉතා දුක්ඛිත තත්ත්වයකිනුයි. මඩුවන්වැල දිසාවට සිටියේ එක් දුවක් පමණයි. එයත් ආබාධිත තත්ත්වයක සිටි අතර ඇගේ මරණයෙන් පසුව මෙම පරපුර අවසන් වුණා. අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායකවරයා වූ ඒ.එෆ්. මොළමුරේ මහතා විසින් මෙම මඩුවන්වැල වලව්ව කාලයක් තම භාරයේ තබා ගත්තා. 1974 දී මෙම අනර්ඝ ස්මාරකය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත් වුණා. මඩුවන්වැල මහ දිසාවගේ ජීවිතයේ තොරතුරු කුතුහලයේ දනවන සුළුයි. මඩුවන්වැල දිසාව පිළිබඳ පවතින ජනප්‍රවාදවලින් වඩාත් උණුසුම අසන්න ලැබෙන්නේ ඔහු කාන්තාවන් කෙරෙහි දැක් වූ ගිජු බව හා ඊට සම්බන්ධ කතා පුවතුයි. ඒ අතරින් වලව්වේ පැවති දිග්ගේ නටු විශේෂයි. ඒ වෙනුවෙන් වෙන් වූ කාමරයක්ද වලව්වේ පැවති අතර එය හඳුන්වන්නේ දිග්ගේ කාමරය ලෙසයි. රජවරු සිටුවරු ඇතුළු ප්‍රභූන් වලව්වට පැමිණි විට ඔවුන්ව සතුටු කිරීමට එම පළාතේ තෝරාගත් කාන්තාවන් උඩුකය නිර්වතු නර්තනය යෙදවීමයි මෙහි සිදු කෙරුණේ. මීට අමතරව ඔහුගේ අනසකට යටත් ප්‍රදේශයේ විවාහයට පත්වන තරුණියන් විවාහයට පෙර ඔහු සමග යහන්ගත විය යුතු නීතිය පැවති බවද ජනප්‍රවාදයේ පවතිනවා. මඩුවන්වැල මහ දිසාවට බිරින්දෑවරු දෙදෙනෙක් සිට තිබෙනවා. පළමු බිරිඳ පියගිය පසුවයි දෙවන බිරිඳ විවාහ කරගෙන තිබෙන්නේ. ඉන් කලවානේ කුමාරි හාමිට දුවක් ලැබුණු අතර ඇය තමයි ආබාධිත දරුවා වූයේ. ප්‍රදේශවාසීන් ඇයව හැඳින්වුවේ කෙරමැණිගේ ලෙසයි. මඩුවන්වැල දිසාවගේ ජීවිතයේ අවසාන භාගයේ කලවේ ඇති වූ ගෙඩියක් හේතුවෙන් බෙහෙවින් පීඩා විඳ තිබෙනවා. මෙය පලා බෙහෙත් තමා ඇත්තේ මෙරට සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු ආර්.එල්. ස්පිටල් මහතා විසිනුයි. පැයකට වඩා වැඩි කාලයක් කිසිදු නීති වින්දනයකින් තොරව මෙම ශාල කර්මය කළ බව ඔහු පවසා තිබෙනවා. තමා දුටු අපූර්ව ධෛර්ය සම්පන්නතම මිනිසා මඩුවන්වැල බවයි ඔහු පවසා තිබෙන්නේ. මෙම රෝගය හා වයස්ගත වීම හේතුවෙන් මඩුවන්වැල දිසාවේ 1930 සැප්තැම්බර් 6 වෙනිදා මියගියේ අවුරුදු 80කටත් වැඩි කාලයක් ආයු වළඳායි. වලව්වට ඇතුළු වන ගල්ආරක්කු දොරටුවට දකුණු පසින් පිහිටි සොහොන් බිමේ ඔහු සදහටම සැතපී සිටිනවා.